ඇහෙනවද? මේ ලං කරන්න කිව්වා නෝමල්ලි මං කියන ඇත්තේ ඇහෙනවද දන්නේ නැහැ නේද? ඒක වීඩියෝ ක්ලිප් දාලා ගියා guys. දාලා ගියා. දෙන්න තනි වුණා. හෙලෝ ගයිස්, මේ අද මේ පොඩි වැඩක් තියෙනවා. කියන්නේ හවස පූජාවක් තියෙනවා. ඒකට පොඩ්ඩක් මල් ටිකක් කඩන්න අපි දෙන්න යනවා මේ. හයි එකක් දෙන්න බලන්න සමිත. හයි. ඔයාලා යාළුවෙකුත් ඉන්නවා පෙන්නන්නු. පයින් පාරක් වගේ දැන්නේ ඉතින්. ෂේප් එක යන්න නේ. මේ මහලවාලේ බ්ලොක් කරනවාට අපිට ගහන්න ඕන. අනිවාර්ය. ගහලා මදි. ගහලා මදි. පොඩ්ඩක් ඉස්සරහට තව පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ. අපොඩ්ඩක් එතෙන් ගිහිල්ලා සෙට් වෙමුද නැත්තම් කට්ටියක් නේද තව දෙතුන් දෙනෙක් ඉන්නවා වැඩියට සෙට් වෙන්න. අපි එතෙන් ගිහිල්ලා හම්බෙමු නේ. මේක තමයි ඉතින් යන පාර. ටිකක් දුරක් යන්න ඕනේ ඉතින්. වත්තක් තියෙනවා පුල් වත්ත. සුන්දර පරිසරයක් ඉතින්. කොටාඩෝ ගෙනින්න ඈ කොටාඩෝ ගෙනින්න මේ පොඩ්ඩක් තියෙනවා ඉතින් ආරන්නේ තියෙන දාන ශාලාව, පින්ඩපාත ශාලාව ලස්සන පරිසරයක් ඉතින්. කොළ ආරන්නේ පෙන්නන්නම් පොඩ්ඩක්. මේක තමයි ආරන්නේ. ලස්සනයි ලස්සන ලොකේෂන් එක පිටරට තියෙන. ඉස්සරහින් පේනවා හැබ පොඩ්ඩක් ඉන්න මම පෙන්න කඩන්න යන්නේ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් යනකොට දැනට මේ අපි ආරන්නේ ඇතුළේ ඉන්නේ පොඩ්ඩක් බෝට්ටුවට නැග්ගාම මේ පෙන්නනවා ඒ නැගිට බලමු යන්න ඒ නැගිටපන් මල් කඩන්න නැගිටපන් නැගිටපන් මේ ඉන්නේ මානව පැටිය අපේ මානව පැටිය තමයි මේ ඉන්නේ අම්බලන්ගොඩ මානව අනිත් කොල්ලා ඉන්නවා ඌ නැගිටලා ඉන්න ඌ වැඩක් නැහැ ඌ වැඩ නැහැ යයි වෙලා එනවා කොල්ලෝ ටික යනවා වැඩේට තියෙනවා බලන්න යනුනේ මුන් තලගොයින්ට බය අයියේ වැඩක් නැහැ අයියේ නෑ ඒක බය වෙන්න ඓතිහාසික කතාවක් තියෙනවා ඒක පස්සේ කියන්නේ ඉබ තියෙනවා ඔය බුත්තුවක් තියෙනවා යන්න දෙන්නේ ඉතින් අපි යනකොට වැඩේ සෙට් වෙනවා යන්න තමයි හදන්නේ දැන් කට්ටිය. ඔය අපි යන්නයි යන්නේ. මොන පැත්තට යන්නේ? හරියට යන්නේ. යන්නයි යන්නේ. යන්නයි යන්නේ. යනකොට සෙට් වෙනවා. ඈ? මොකද අබ ගන්න
ගිලා බයි ගිලා බයි දන්නේ අර කිඹුලයි ගෙදර කිඹුලයි කිඹුලකුත් ඉන්න හැබැයි පෙන්නන අපි එතෙන් යන්න ගෙදර ඇතුළේ එනම් බොරයි නේද හරි මල් නැද්ද බං තියෙනවනේ අබල් ගහනකොට බලාගෙන දැල රටල හතිද සෙට් එකට හතිද ඕ මල් කඩන්න දැන් ඇවිල්ලා තින්නේ මල නෙලනවා සමිත නෙලනවා නෙලනවා නේද සමා වෙන්න නෙලනවා මේ අපේ ලීලත් අම්මට මේක ගිහින් දෙනවා කියලා දෙන්න කියලා දැන් කිව්වා එදා කිව්ව නේද දීලා දෙන්න අස්සර ගන්නවා මේ මෙතත් එක්ක මල් සුදු නිලුම් තියෙනවා ආයි තියෙනවා ඕලු තියෙනවා තව තියෙනවා ඉතින් ඈත කඩ කඩ යන්න තියෙනවා මේ එක පැත්තකට දාන්න ඕනේ මල් තියෙනවා කොල්ලෝ මල් කඩන හැටි ඉතින් මේ මල් කඩලා අවුරුදු කීයක පළපුරුද්දක් තියෙනවද මල් තව කඩන්න ඉපදුන දවස් ඉඳන් මල් කඩනවා තා කිව්වා ලීලම් මට යන්න රයනවා ලීලා දෙයිද මානව ඉන්නේ කෙනෙක් අරයි යනවද බං දැන් අරන් එන්න නම් කිව්වා හැබැයි ඕනේ නෑනේ ඉස්සරහට මල් තමයි ඉතින් ජීවිතේ කමන් කොල්ල කොහොමනම් බෑ එරිලා තියෙන්නේ එරිලාද තියෙන්නේ එරිලා තියෙන්නේ මේ මෙතන එරිලා තියෙන්නේ හරි හරි ආව බලාගෙන පත්තන්නේ අම්මට සීට් එක වෙන්නේ ඊට පස්සේ සෙට් එක ජය වන්දාලෝනේ ඕනම් සරයි පුට්ටා මේ හරි ගොඩක් තියෙනවා මේ මල් උදා ඉඳන් කියන පස්සේ පල්ලෙහාට යනකම් තියෙනවා මල් ගොඩක් ඇත්තට මේක මේ සම්බන්ධනේ දැදුරුවට ඔව් හඹල් මෙන්න හඹල් ගහන එක ගොඩක් මල් ටිකක් කරලා තියෙන්නේ මල් කඩාන යන ගමන් ඉන්නේ මේ කොල්ලෝ නිදි මල් කඩලා තින්නේ සෑහෙන දුරට පේනවා දන්නේ අවුරුසෙ එතකොට කියන්න ඕනේ අපි මේ තොටිය මාරු වෙලා තියෙන්නේ මං කිව්වේ මේ මූ මෙයා හිටියේ තොටියට හිටියේ මේ දෙලව රහන්නේ නැහැ වැඩක් නැහැ පොර ඉවරයි ඔය සිතුම් මෑ අබලක් නෑ ලොකෝ අයියා තමයි මේ අබල ලොකෝ අයියා දැන් තොටිය නෙලාගෙන යන්න ඉතින් සෙට් වෙලා ඉන්න වීඩියෝත් එක්ක මල් නෙලීමට මේ අවතීර්ණ වෙලා ඉන්නේ
පොඩ්ඩක් භයානක මේ කිඹුල් මල්ලි. එතන එන ලොකු විප්ලවයක් කරනවා. බය වුණේ. කපිතාන් වැටෙනවා තව පොඩ්ඩේ. පොඩ්ඩේ එබේ. කොහොම පිං අපි මල් ගොඩක් අල්ල දෙන අපි මල් ටික දැන් මේ දඬුත් ගත්තා මේ ලීලත් අම්ම කියලා ඉන්න අත්තම්ම කෙනෙක් කියාර දෙල්ලේ නුයන්ද මාසයක් විතර කන්න තමයි දෙන්නේ ඊට පස්සේ ඔක්කොම දීලා මේ අම්බලන්ගොඩ මානවයා මේ අවස්ථාවේදී බලන්ගොඩ බලක්ගොඩ මානව අපිට මල් කපිතාන්ගේ මල් බලංගොඩද බලංගොඩද කියපන් හරියට හැබි ඌ දෙක එකක්වත් නෙවෙයි ඌ ඇබිලි පිටියද මල් පෑගෙනවා යකෝ මේක පෑගුණා මේක අයින් කරා මේක ඕ මේක පෑගුණා මේක මීටරට ගන්න අමාරු ඒක මීටරට රාංකුරන් ඉන්න මේ පැත්තේ මාන දෙනවා ඒ හබල දෙනවා ජනක ඉන්නා නේද දරා ගන්න අමාරුයි මේ දෝත. ඒ ආ වතෙන්ද දාපන්කෝ. දෝතන මේ දෑතට දරා ගන්න අමාරුයි. ටිකක් ගන්න. සුපිරි මලක් කියනවා නේද? ඒ ඔත අද්දා ගන්න. කැටි වෙනවා. මේ ටික තියමු මේ සෙනසුරාදට තියමු. අර නෙළුම් මල අපරම් දැන් ඉතින් මොනවද බගුමේ පැටලි කියන්නේ. අලුත් සමාජිකයෙක් ඇවිල්ලා ඉන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන ඉන්නේ. ඔව්. උඹට තේරුවන්න වැඩක් නැහැ අපි වීඩියෝ එකට විතරයි ගත්තේ. අනේ එන්න. පල්ලි වා. ඇසෙක්කා. පල්ලි වා. මේ තමයි හෙබ. අන්න මාළු අල්ලන සීන් එකක් යනවා අතන. මම දැන් දැක්කේ. මේ මෙතන ඉන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන කොක්කක් කරගෙන. දැල්ලේ මාළු වල. ආවා. ඔව් වෙනකන් තමයි හිටියේ. අනේ බා වරෙන් හුරුත වෙනවනේ. පීනලා වරෙන්. මේ බැරල් එක තියෙනවා මෙතන කෙලින්ම. ඔඩ බැරල් නෑ. ඔව්. මේක එල්ල පයින්න තියෙන්නේ. ඔව්. අන්න මෙන්න මේ මූ වෙනකන් තමයි හිටියේ. අපේ කාර්ය මණ්ඩලයේ යහුසුලුව ක්‍රියා කරනවා. සීතුමෝගේ එල්ලිලා රවුමක් දාලා එනවා පොඩ්ඩක්. බෑ ගියොත් බාම්මට තියෙනවා. නෑ බෝට් එක ගියොත් අරගෙන. හරි වෙද නරක මම පොරවඩි එන්නේ. පුදුම දුකක් ඉඳින්නේ මේ මූ ගන්න. අයියෝ. ඒ අපි යන්නේ නැහැ බං ආයේ බොරුවට මෙතන නවත්තන්න ආවේ. ඕ වයර කල්ලලා ගැට ගාව. නැගපන් බොරුවට කිව්වේ නාන්න යන්නේ. ඔව් වරේ. වරෙන් ටක් ගාලා වරෙන්. මියාගේ තරි කෝලා. පීලාචි මේ මේක ගිහිලා දෙන්නේ. හරියන බහිමුනේ. එන යන්නේ. එන බහිමු. මේ ඕක අතෑරම ඕක. ඔව් සිතු එපා. ඒව අතෑරනවා. ආ?
දැන් අද එදලා මෙහෙට දීපන් අපිට. තාස වනසරා සූදානම්. සූදානම් වනසරා. මේ මොකද්ද මේ බලංගොඩ මානව ඔන්න එනවා ඔව් නැංගුරන් දානවා මේ කවුද අපි මෙච්චර අපි ජේෂ්ඨ අවුරුදු 7ක 8ක බලපුරුද්දක් තියෙනවා මේ නැව්වලම හිටියේ නැව්වලමයි හිටියේ අවුරුදු 8යි නැව්ම පැදලා පේනවනේ නැංග නැංගුරන් දාලා තේරෙන කාලේ නම් පැත්තෙම නැව් තමයි ඔය හේතෙන් තමයි අපි එක්කගෙන ආවේ ගිහිල්ලා මෙයා අපි ඒක වෙන බ්ලොග් එකකින් ගෙවුනේ මෙයා වෙච්චර ගැන වෙන බ්ලොග් එකක් කරේ ඇත්ත ඔය කියන්නේ කතා හරි නැගපල්ලා නැංගුරන් දැම්මන නැගපන් මං නගිනවා මට පයින්න නම් බෑ නගිනවා එදා කොහොමද බං අපි නැගිට්ටේ එහා පැත්තේ නග්ගලා ගන්නවා නග්ගලා උඹට දැන් ෂර්ට් දාගෙන පනින්නේ ගහ යනවා වගේ දැන් ගහලා යටද යන්නේ හරි එහෙනම් කොල්ලෝ අපි ගියා එහෙනම් අපි ගියා බුදු සරණයි දේරුවන් සරණයි වල්ලි ගන්න නැංගුරන් ලියන්න අපි යන් උන්ට මෙතනින් එන ගලේ බෝට් වෙනවා ඔය පැත්ත ඉන්න කොළේ පුස්කාර රෝමරෙන් පයින්නන්න පයින්නවා ඔව් ඈ මේ පරිස්සමට ඈ මානවට පෙන්නන්න මේ මහා පාර පෙන්නන්න ඔතෙන් නෑ ඔතෙන් පණින්දි බලන්න ඔතෙන් කියලා ඕකට ඔතෙන් කියලා උත්බයයිද ඔතෙන් කියලා තරවලා ඔතනට දෙබල ළඟින් පල්ලයට දැන් මොනවා කරයිද දන්නේ මම නගින්න මේ පුදුම නිදහසක් තියෙනවා නගිනවා ඊළඟ vlog එක ගස උඩ අසිරි රක්ෂණයක් දාලාද තියෙන්නේ රාන් කුරුල්ලා ඉන්නවා බලංගොඩ මානවයා ඉන්නවා දුරින් බලංගොඩ නේ ඇඹිලි පිටිනේ ඇඹිලි පිටි මානවයා අපි ජනක කුරුණෑගල ජනක ඉන්නවා මෙතනින් එතකොට අපි කපිතාන් ඉන්නවා මෙතනින් නන්දලංකාවේ මෙච්චර ඉන්නවා නන්දලංකාවේ මෙච්චර මෙතන ලොකු අයියා මෙතන දැන් මේක අරන් මම යන්න ඕනද ඈ ඔය දෙන්න වඩේ ආ කැමරා එක දාලා තියෙන ඊට දාලා තියෙන තාත් කොහොමද මේක ගියේ මූ යනවා ගනි බලයක් යනවා වගේ යන්නේ guys ෆස්ට් වඩා යවක් යන්න බෑනේ අන්න මානව පැටිය ඉන්නවා අතන මං අතෙන් ගිහින් උඹ උඩට නැගපන්කෝ මට මේක දීලා ගහ හෙල්ලෙනා නේ අර හොල්ලන දැන් තේරෙනවද ඔයාලට එයාට මානව කියන්නේ ඇයි කියලා
ඔයාලට තේරෙනවා නේද මානව කියන්නේ කියලා? රාම් කුරුල්ලා. ඔබ ඔච්චර දුරට ගිහපුවම මං කොහොමද බන් දෙන්නේ උඹට ෆෝන් එක? කකුලෙන් මේ Habibi, Come to Sri Lanka. හැබැයි බං අර හෙට නගින්නත් පුළුවන් නේ. අර අත්තේ මෙතනින් නගින්න පුළුවන් එච්චර. දැක්කද ආයෙත් තහවුරු කරා මාන. අද විරාවට ගන්න ගෝස් කරමු මම. Sami එන්න. සයිසක් නේ ඈ. පයින් නෑ. පයින්වද? පයින්නවා. එහෙනම් සිතුමන්. අයියා. පල්ලෙන් ඉඳන් ගන්න සිතු. ඊළඟ අඩෝ එතකොට මට සංගීතේ. හායි. ගහ උඩ ඉන්නේ. උඩට ආවා. ආනා පැටියක් ඉන්නවා. නොහොම තමයි පේන්නේ view එක. හැබේ view එක. කොහෙද? කොහෙද? ඈ? ඒ මේක බා. නෑ එකපාර බොක් ගාලා ටික සබ්ජෙක්ට් එක බොක්. රැල්ල නෙවෙයි. රැල්ල කියන්නේ මේ අර නෙළුම් දඬු. නෑ. එහෙනම් අතන නිකන් අර වතුරට ගිහින් අර උඩ ඇවිල්ලා යටට යන මාළු පයින්නවා වගේ. අන්න ආ? ඒ සබ්ජෙක්ට් එක. ආයි රැල්ල. අපේ ජේෂ්ඨ පීනුම් කපිතාන් සිතුම් සමගින් අඩ උඹ යන්න දෙන්න එපා. අඩෝ හප්පින් වල. මාර සැපක් ගන්න උඹ. ඒ හුල්ලන්න එපා මේ ගහ යනවද බා? ගහනවානේ. ආර පුදු මුට්ටු ඉල්ල කොට්ටු වෙන්නේ. ජේෂ්ඨ කපිතාන්. ඔයාලා කොහෙද යන්නේ? යන්න එපා මානව. ඒ මූව ගන්න එතකොට අපි දෙන්න. තෙරුවන් සරණයි වාගේ. හරි. එතකොට අපි බා. ඒ ඔයාලා වැරද්දක් කරනවා. සුදු සරලයි. අනේ ඒව කරන්න එපා. අර ආගාහී වැවකට කියනවා මේක පන්සලේ. හරි අද රමන්නේ යන්න. එපා. අපි ආයෙත් තාරකට තේනවා. අනේ ඉන්න. ෆෝන් එක අරන් එන්න බෑ. අනේ ඉන්න. සෑහෙන වෙලාවක් දැන් නැතිලා තින්නේ. විතර කවුද අපි? දුම් ඉන්නෙත් නෑ අර ඈත ඉන්නවා පේනවත් දන්නේ ඔයාලා. මට පේන්නෙත් නෑ. ඈත බෝට්ටු පේනවත් දන්නේ. දැන් අපරාධ ගාර්ඩනයක්ගේ කෙලී දෙන තියෙන්නේ. තව යාළුවෙක් ඉන්නවා ඔයාලට හොරෙන් පෙන්නන්නම්. හොරෙන් පේනවා දාන්න බලන්න පේනවද? ඒක මේ YouTube channel එක මතක කරන්න පොඩ්ඩක්. අපි YouTube channel එක පොඩ්ඩක් මතක කරන්න. අපි YouTube රාම් කුරුල්ලා YouTube channel එක subscribe රාම් කුරුල්ලා අධිපතිතුමා සෙට් වෙලා ඉන්න channel එකෙන් දිගටම වීඩියෝස් වැටෙනවා. තව ටිකකින් හම්බ වෙනවා. ඒක පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ඇති. දිගටම වැටෙනවා වීඩියෝස්. ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න story with ලොචා. අර බෑග් එකක් දෙනවා. මොනවද? ආරන්න කොල්ලෝ වැක් කරනවා. අත්තරේ නැද්ද?
වැඩේ ඉවරයි ඉතින්. වැඩේ කියන්නේ මල් ටික කඩලා අපි දැන් යනගම මේ හවසට තමයි පූජාව තියෙන. පුළුවන් වුණොත් හවස පොඩි වීඩියෝ කැල්ලක් දාන්න. ඊට බ්ලොග් එකක් ගන්න බැරි වුණොත් අපි වීඩියෝ එකක් හරි වීඩියෝ කැල්ලක් එක්ක දාන්න. අනිවාර්යෙන් දානවා. බ්ලොග් එක ගන්න තියෙනවා. එහෙනම් සෙට් වෙලා ඉන්න ඉදිරියට. හොඳ වීඩියෝ ටිකක් ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තු ඉන්නවා. මේ එහෙනම් ඉතින් අන්තිමට සුබ දවසක් හැමෝටම.